හායි යාළුවනේ. ඉතින් අලුත් අවුරුද්දේ 2026 අවුරුද්දේ දැන් මට හිතුණා අද මාළු බනිස් ටිකක් හදන්න. හැබැයි ඉතින් මාළු බනිස් නෙමෙයි, ඒක මාළු නැහැ. මං හැදුවේ සීනි සම්බල්. ඉතින් සීනි සම්බල් එකක් හදන විදිහ ඉතින් මට ඒක පෙන්වන්න බැරි වුණා. ඒකට සෝරි. ඒක සීනි සම්බල් එකක් හදාගන්න විදිහ කවුරුත් දන්නවනේ. ඉතින් මම මේ බන් රෝල් එක මෙහි තියෙනවා, අපිට ඕල්රෙඩි රෝල් කරලා තියෙනවා මේ බන් රෝල් එක. ඒක අරගෙන අපි ටිකක් ඒකේ අයිසි ගතිය යන්න තියලා තිනවා. ඊට පස්සේ මේ කොහොමද හදන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. අපි දැන් බලමු මේ සීනි සම්බල් එක පිටර භාගයකුත් දාලා විතරක් දාලා ටිකක් හදාගන්න. විතර කන්න නැති කෙනෙකුට සීනි සම්බල හරි මේ අනිත් අල මාළු එහෙම දාලා හදන්න පුළුවන්. මං ගොඩක් වෙලාවට ආස මේ සීනි සම්බල එක තමයි විතර දාලා කැමති නේ. ඒක තමන් කැමති විදිහට හදාගන්න පුළුවන්. අපි දැන් හදාගත්ත මේ මාළු බනිස් ටිකේ එග් යෝක් එක අපි ගාන්න ඕන මෙහෙම. ඒ හදාගත්ත එග් පිටර කහමදි. හොඳට මෙහෙම ගාන්න ඕන. අපි දැන් oven එක preheat වෙන්න දානවා 350ට. oven එකට දැම්මා. විනාඩි 30කට පස්සේ බන් ටික බේක් වුණාම අපි ඒකේ බටර් ටිකක් ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ අපි විනාඩි 5ක් 10ක් විතර හොඳ පිරිසිදු සර්වියට් එකකින් වහලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොමද තියෙන්නේ කියලා. විනාඩි 5ක 10කට පස්සේ මේ බලන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා. හොඳට සොෆ්ට් එක තියෙනවා. මේ බලන්න. හොඳ සොෆ්ට් එකට තියෙනවා.